අපේ තරුණයෝ හරි කැමති ජපානයේ බයිසිකලයක් දෙන්නේ. නිල් ගෑස් නෙවෙයි. ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම් ජාතික ජනබලවේගයේ ආර්ථික බලය අරගෙන ඉස්සා කෙටි කාලෙකින් මේ පාර කාටද ඡන්ද දෙන්නේ? මේ පාර ගමේ ඡන්දේ කාටවත් නොදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ආණ්ඩුවත් හරියට ජනතාවට සෙතක් කරේ නැහැ. තාම නෑ නේද? කිසිම දෙයක් නැහැ. හැබැයි එක පෑම් පාරෙන් ගොඩක් දේවල් වෙනස් කරා කියලා කිව්වා. ඒ වුණාට හාල් මිල මේසෙට තට්ටු කරලා 10ක් කරලා දුන්නා. ඒක ඉතින් එහෙම කරලා හරියන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට ඒකෙන් සහනයක් නැත. කාංචනගේ තෙල් කොමිස් එක එහෙම අඩු කළා ඊරෑ. ඒක ඉතින් අනිත් පැත්තෙන් විදුලි බිලට දෙන්න මං හිතන්නේ හදන්නේ. ඒක මං හිතන්නේ හැමෝටම එකම වගේ වෙයි නේද? ඒ කියන්නේ දැන් අර ගිය ආණ්ඩුව වගේ ඡන්ද කුණ්ඩු වලට තෙල් අඩු කරන කියලා සමහරක් වෙලේ එහෙම වෙන්නත් පුළුවන්. තාම මිනිස්සු මෝඩයෝනේ. එහෙම අහුවෙන්නේ නැහැ කියලාද කියන්නේ මිනිස්සු? සමහරක් විට. ඔව් නේ. ඔව් දැන් ඉන්නේ පොඩක් බුද්ධිමත්. ඔව් නේ. හිතලා තමයි තීරණය කරන්නේ. තරුණයෝ ටිකක් ඉන්න අපි අහලා බලමු රටේ ආර්ථික තත්ත්වය සහ දේශපාලනය ගැන මොකද අදහස රට ගැන කියන්නේ කියලා. මල්ලි මොකෝ කියන්නේ? අපිට ජපන් බයික් එකක් ගෙන්නන්න කියලා තමයි කියන්නේ. එහෙමනේ. රෙජිස්ටර් කරනවත් නැහැ ඉතින් වැඩක් නැහැ ඉතින් ඒක තමයි කියන්නේ. ජපන් බයික් ගේන්න අවසර දෙන්න එහෙම තමයි කියන්නේ ඉතින්. ඒ කියන්නේ ඔයාලා ජපන් බයික් ගේන්න මේ ආණ්ඩුවට සහයෝගය දීපු තරුණයෝ ඉන්නවනේ ජපන් බයික් ගේන්න දුන්නම් කියලා. දැන් ඒ තරුණයන්ගේ අභිලාෂයන් විනාශ කරා කියලාද කියන්නේ? ඔව් ඉතින් ඒක තමයි කියන්නේ ඉතින්. ඇත්තට මේක තමයි. ඒකනේ. අපි ගොඩක් දේවල් බලාපොරොත්තු වුණා දැන් මේ වෙන ඒවත් කියන්නේ. ඡන්දේ දීලා කෙලවෙලා තියෙන්නේ. හරි එතකොට අපි ඉතින් ජනාධිපතිතුමාට කියමු වේදිකාවේ ඉඳලා එතුමා කිව්වා ජපන් බයික් ගේන්න දෙනවා කියලා තරුණයන්ට ජපන් බයික් එකක් පදින්න අවස්ථාව දෙනවා කියලා. මේ සමස්ත තරුණයන්ගේ අදහස සමස්ත තරුණයන්ගේ හඬ ඉතින් ජපන් බයික් එකක් ගේන්න අවස්ථාව හදලා දෙන්න කියලා තමයි ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඔව් ඇත්තටම අපි ඉල්ලන්නේ ඒ දේ කරලා දෙන්න කියලා ලොකු උදව්ව. ඔව් කොල්ලන්ගේ ආතල් එකද ඒක තමයි ඉතින් කියන්නේ රෙජිස්ටර් කරන්න අවසර දෙන්නයි බයික් ගේන්න අවසර දෙන්නයි තමයි කියන්නේ තියෙන්නේ. එච්චර තමයි. ආණ්ඩුව රවට්ටන්න එපා කියලා කියන්නේ. රවට්ටන්න එපා කියලා තමයි කියන්නේ තියෙන්නේ. ඈ? රවට්ටන්න එපා. ඔව්නේ. විශ්වාස කරලා ඡන්දෙ දුන්නේ. දුන්නේ නේ. හරි thank you ගොඩක් ස්තුති මල්ලි නං ඈ ජය වේවා. අපේ තරුණයෝ හරි කැමති ජපානයේ බයිසිකලයක් දෙන්නේ. නිල් ගෑස් නෙවෙයි. ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම් ජාතික ජනබලවේගයේ ආර්ථික බලය අරගෙන ඉස්සා කෙටි කාලෙකින් අපි අහලා බලමු රටේ දේශපාලන තත්ත්වය සහ මෙවර ඡන්දය දෙන්නේ කාටද කියලා. කොහොමද? මම අනුර කුමාර තමයි දෙන්නේ. ඔව්. මොකද රටේ ආර්ථික තත්ත්වය ගැන හිතෙන්නේ? රටේ අපේ මම පුතාට වැඩ දුන්නා. ආණ්ඩුව ගැන ගණන් මම අවුරුදු ගානක් නිකන් හිටියා. ඔව්. ආණ්ඩුවෙන් රස්සාවක් හම්බුණාද? ඔව් ආණ්ඩුව බැංකුව වුණා. ඔව්. කලුතර අපිට තවත් ඡන්ද දායකාවක් හම්බෙන අපි රටේ වත්මන් තත්ත්වය සහ දේශපාලන තත්ත්වය ආර්ථික තත්ත්වය ගැන අහන්න සූදානම් වෙනවා. ඉතින් කියන්නකෝ අපිට මේ රටේ ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය ගැන. දේශපාලනය අනේ වන්දනේ ආර්ථික දන්නම් සුපිරිම සුපිරියා. එහෙමද? අපෝ ජීවත් වෙන්නවත් අපිට දැන් අපි මේ කොළටියක් විකුලා ජීවත් වෙන අපිට දැන් ඒකත් කරගන්න විදියක් නැහැ. මොකද්ද කියලා තමයි අපිත් අහන්නේ. ඒ කියන්නේ මේ වෙනදට වැඩිය ආදායම් බහැලා. ආදායම සම්පූර්ණයෙන් බෑලා. දැන් හරි අමාරුවෙන් ජීවත් වෙන්න කියලා වැඩක් නැහැ. මොකද මේ ආණ්ඩුව ගැන හිතෙන්නේ? ආණ්ඩුව නම් ඉතින් වැඩක් නැහැ. කොහොම ඉතින් කරනවා කියපු කිසිම දෙයක් නැහැනේ. ඕ බඩු මිලක් අඩු කරේ නැහැ මොනම දෙයක් වන්නේ. ඉතින් අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න. ඉතින් අපිට ඒක නැත්තම් ඉතින් වැඩක් නැහැ. මොන දේ තිබුණත් වැඩක්. ආර්ථිකේ නම් අන්තිම. එක පෑම් පාරෙන් හාල් මිලෙන් පාලනය කරා කියලා කිව්වා මේසෙට තට්ටු දාලා මේ ගැන කොහොම ඉතින් කොහොම මොන හාල් පීලි පාලනයක් නැහැනේ. පොල් ගෙඩිය රුපියල් 250යි හාල් ටික 200 ගානට ගිහිලා තියෙනවා. ඉතින් මොකද්ද ඒකේ වැඩේ තේරුම? ඒ කියන්නේ අනුරට බෑ කියලාද කියන්නේ? අන්ටට ඉතින් බෑ කියලා ඉතින් තේරෙනවා. තේරෙනවද? කරන්නේ නැහැනේ කෝ කිව්ව දේවල් මොකුත් නැහැනේ. මෙවර පළාත් පාලනයේ වෙනසක් වෙනවා කියලා කලුතර කියන්නේ. ඒකට නම් ඉතින් හරියට තාම අපි දන්නේ නැහැ. ඔව් ඔව්. අයියේ කාට ඡන්ද දෙන්නේ? අජිත් ප්‍රේමදාස දිනයි කියලා විශ්වාසද? අකේ කාට ඡන්ද? කාට ඡන්ද දෙන්න කියලා කියන්න උනන්ද අකේ? කාට ඡන්ද දෙන්න කියලා කියන්න උනන්ද? අපෝ කාට එකක් දෙන්න. ඒ කියන්නේ එපා වෙලා තියෙන පැති. අපෝ ඒක හැම ගියාම මා බලු. ඒ මෙවර ආණ්ඩුව ගැනත් විශ්වාසයක් නැහැ. වාක්‍යයක් නැහැ වාර්ෂයක් නැහැ එක දෙකක් බඩු මිල වැඩි. එතකොට මේ බඩු මිල එහෙම කොහමද? බඩු මිල මිලයි. හැමදේම මිලයි. එහෙමනේ. ඔව් හැමදේම මිලයි. හාල් කීයද? හාල් කිලෝ එකක් 160යි 330 ගාන. 300 ගාන පොල්? පොල් 200යි 400 එහෙමයි. එහෙමනේ. අපේ පැත්ත පොල් ගෙඩියක් 200යි. මොකද මේ රටේ දේශපාලන තත්ත්වය සහ ආර්ථිකය ගැන? ආර්ථිකය ගැන අපි නන්නත්තරලා ඉන්නේ ඉතින් මේ විදිහට කිව්වොත් අපිට වාගන්න තමයි වෙන්නේ. ඒවට මේ කියනවනේ එක පෑම් පාරෙන් රට ගොඩ දැම්මා කියලා. පෑම් පාරෙන් ගොඩ දැම්මා කියලා කියනවා විතරනේ. කෙරෙන්නේ නැහනේ. ප්‍රායෝගිකව ඒගොල්ලෝ ඔයගලන්ට වෙලා නැද්ද? මොනවාක්වත් තාම අපිට කිසිම දෙයක් නැහැ. අපිට සහනයක් නැහනේ ඉතින්. ඇත්තෙම නැහැ ඉතින්. මේ පාර කාට ඡන්ද දෙන්න හිතන් ඉන්නේ? ඡන්දේ පාර කාටද දීලා වැඩකුත් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජනතා අභිලාෂයන් ටික විනාශ කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. හැමෝම එකයි. හැමෝම එකයි නේ.
කටින් විතරයි වැඩ. කටින් විතරයි. ඔව්. අයියේ විතරයි වැඩ බෑ. වැඩ බෑ. එහෙම තමයි. ඒ ආර්ථික තත්ත්වය සහ දේශපාලනය ගැන මොකද අදහස කියලා? ඇත්තෙන්ම කියනවා නම් දේශපාලනය ගැන කිසිම පිළිගැනීමක් අපිට නම් දැන් නම් ඇත්තෙම නැහැ. මොකද එන කවුරුත් මේ කියන දේවල් කරන්නේ නැහැ නේ. බොරු කීගෙන මිනිස්සු රවට්ටන දේ හැමදාම කරන්නේ. ඔය කියන්නේ මේ ආණ්ඩුව බොරු කිව්වා කියලාද කියන්නේ? අනිවාර්යෙන්ම මිනිස්සුන්ට පිරිහිලා තින් දැන්නම. ජනතා අභිලාෂයන් මේ ආණ්ඩුවට ඉටු කරන්න බැරි වුණා කියලා. දැන් නම් තේරෙන තත්ත්වය බැරි බෑ කියලා තමයි හිතෙන්නේ. කිසිම දැන් හොරෙක් කනකොට තාම එක හොරෙක් ඇල්ලුවේ නැහැ. ජනතාව දෙනවා කියු සහන එකක්වත් දුන්නේ නැහැ. තාම හාල් කිලෝ අඩු කරන්න බැරුණා. ඒවල අර මේසෙට තට්ටු කරලා අර මේ මොකක්ද එක පෑම් පාරින් නිව කළා කියලා කියනවනේ අර කවුද? කියන්න පුළුවන් ඉතින් හැමෝටම කතාවට දක්ෂයිනේ. ඒ කතාවට දක්ෂින්දනේ හැමෝම රවට්ට ගන්න මිනිස්සු. සිංහලයා මෝඩයා හින්දා සිංහලයාව රවට්ට ගන්න පුළුවන් ලේසියෙන්. ඒකයි මේ රටේ ඇත්ත තත්ත්වය. ඒ මිනිසුන්ව නම්ම ගන්න පුළුවන් හින්දා මිනිසුන් යන්නේ මග නැති කමට දෙන්නේ මේගොල්ලන් කියලා දුන්නා. දැන් දීලා කනවා පරිප්පුව ලස්සනට. ඒක ඔයගලන්ට ආර්ථිකය ආර්ථිකය නම් කියන්නේ නැහැ ඇඬෙනවා. මේකත් එක්ක බලනකොට වෙනදත් එක්ක කරනකොට තිබිච්ච වෙනදාමින් 10 එකක් නෑ එක දවසක. විශේෂයෙන් මේ සැප්තැම්බර් මාස 23 පස්සේ. එහෙමනේ. ඔව් අවංකෝ. මේගොල්ලෝ වියදම් කරන්නේ නැහැ කියනවා. ගිය සතර ඉස්සර සතියේ ලාල් කුමාර ලාල්කාන් සහෝදරය ඇවිල්ලා මීටින් එකක් තිබ්බ කොහෙද පැනරාම හෝටලේ. පැනරාම හෝටලේ මීටින් එක තිබ්බේ. පොලිස් ගාඩ් එකත් එක්ක ආවේ. මේ ගාඩ් ගන්න නැහැ කිව්ව කට්ටිය. ඒගොල්ලෝ කියනනේ ආරක්ෂාව ගන්න නැහැ මෙහෙම. ඔව් අපි ඇස් දෙක දැක්කගෙන කියන්නේ. පොලිසිය 15ක් එක්ක ඇවිල්ලා ලාල්කාන්ත මහත්තයා පැනරාමයේ රැස්වීම තියෙනවා. පැනරාමයේ AC ශාලාවේ තිබ්බේ. නැත්තම් අහන්න කියන්නේ. අපි ඇස් දෙකෙන් දැක්ක එක. මිනිසුන්ව මෙහෙමයි බෑ කියලාද කියන්නේ? අපිට තේරෙන්නේ දැන් බෑ කියලා තමයි කියන්න වෙන්නේ. අනිත් එක මෙහෙමයි රාජ්‍ය නායක වුණාම නිකන් තියෙන්න ඕන හරි ගැඹිර ගැම්මක්. නිකන් මේ දෙකයි බාලාංශ පන්තිය ළමයි කියන වචන කියාගෙන එහෙම කියන්නේ මිනිස්සුන්ව තවත් මුලා කරන්නේ තේරුමක් නැහැ ඒක. තනිකර බොරුවක් මේක. දැන් අද බලන්න ගෝල් පේස් එක කොහොමද ගහලා තියෙන මේ වේදිකා ටික. වේදම් කරන්නේ නැකොට ඒ අතර කවුරු නිකන් දෙනවද ඒවා? ඈ මහා සංගීත ප්‍රසංගයකවත් තියන්නේ මේ වගේ ස්ටේජ් එකක් ගහන්නේ. ඒ කියන්නේ මහින්ද මහත්තයාට දෙවෙනි නෑ. ඒ කියන්නේ මහින්ද මහත්තයා වගේ ඒ අඩිපාරේ යන්නේ. ඒ අඩිපාරේම තමයි යන්නේ. ඒ වෙන්න ආසාවෙන් ඉන්නේ. වෙන මොකුත් නෑ. මහින්ද මහත්තයා වගේ වෙන්න පුළුවන් ඒ දන්නට. හිතන්නවත් බෑ. අවංකොම් බෑ. මහින්ද මහත්තයා තමයි රට. මම නම් දන්නේ අතර ඡන්ද සම්බන්ධව. ඈ? ඡන්ද සම්බන්ධව දන්නේ. අවන්නේ ඕහරි කියන්නේ. අපි YouTube channel එකේ. මේ පාර ඡන්ද දෙන්නේ කොහොමද රටේ ආර්ථික තත්ත්වය ගැන එහෙම කොහොමද දන්නේ අදහස්? හරියට තමයි යන්නේ. එයාටයි දන්නේ ඕන අතර ඡන්ද ගැන දන්නේ. හරි හරි. thank you අපි ගිහින් එන්න. ටෙලිෆෝන් ඈ? ටෙලිෆෝන් මොකද? ටෙලිෆෝන් කරලා ටෙලිෆෝන් එකට දෙන්නේ. ටෙලිෆෝන් එක දිනයි කියලා විශ්වාස කරනවද? බලමු. එහෙමනේ. කවුරුද දන්නේ? ඊට තමයි. කවුරුද දන්නේ? එහෙමනේ. ඊට දන්නේ. දෙයියෝ තමයි දන්නේ නේ. හරි ජය වේවා. අයියේ අපි මේ YouTube channel එකකින් මේ පාර ඡන්ද දෙන්න කාටද කියලා අහන්න ආවේ. මේ පාර මහත්තයා අපි පොට්ටුවට ඡන්ද දෙන්නේ. පොට්ටුව දිනයි කියලා විශ්වාස කරනවා. අපිට පොට්ටුව කියන්නේ මහින්ද මහත්තයා වගේ මේ රටේ නායකයෙක් නෑ මේ ලංකාවේ. මහින්ද මහත්තයා තමයි මේ රටේ යුද්ධ ඉවර කරපු එකම නායකයා. අද අපේ දරුවන්ට උන පාර බැලලා යන්න පුළුවන් නේ මහත්තයෝ. එහෙමනේ. ඔව් ඒ නිසා අපි කියන මේ නාමල් රාජපක්ෂ කියන මේ මහින්ද මහත්තයාගේ පුතාට හොඳ අන්ජිරි අනාගතයක් තියෙනවා. මොකද අපි මේ රට විනාශ කළපු මේ ආණ්ඩුව අපිට බොරු කියලා මේ රට අර මහින්ද මහත්තයා හොරා කියලා මේ රට විනාශ කරලා රටේ ජනතාව මුලා කරපු මිනිස්සු කණ්ඩායමක් තමයි දැන් රට පාලනය කරන්නේ. මම හිතන්නේ මුන්ට තව ඉස්සරහට කරන්න බැරි වෙයි. නාමල් රට කොටදායි කියලා විශ්වාස නාමල්ට හොඳ දැක්මක් තියෙනවා. නාමල් කියන්නේ හොඳ පුරුෂයෙක් පාර්ලිමේන්තු පැරණැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තාත්තගේ අඩිපාර යන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඔයාලා පොහොට්ටුවට කඩ යනවද? නෑ පොහොට්ටුවට අපි කඩ යන්නේ නැහැ. මට පේන්නේ මහත්තයෝ ඊට ඉස්සෙල්ලත් මගෙන් කලින් එක්කෙනෙක් කියවුවා ওই වචනේ. අර කොණ්ඩ කොට තියෙන සුදු කොල්ලෙක් මම ආපහු මාමා කාගද කියලා මං ගෝ පොහොට්ටුවට කිව්වා හරි මාමා කියන්න ගියා යන්න. ඒ වගේ කණ්ඩායමකුත් ඉන්න මේ රටේ අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කොට මිනිහගෙන්ම. එහෙම ඒ කියන්නේ ඔයාලා ඒ වගේද දන්නේ නැහැ කියලා අපිට සැකයක් තියෙනවා. එහෙම. ඔව්. නෑ අපිට ඉතින් අපක්ෂපාතීව හැමෝගෙම ඒවා දානවා. අපක්ෂපාතීව රටේ මේ රටේ සාධාරණ කොළ හොයලා බලලා මේ රට හදාපු මිනිස්සු ඉන්නවනේ මේ රටේ නායකයෝ. නායකයෝ කියන්නේ ජයවර්ධනලා, මෛත්‍රීපාල සිරිසේනලා, රනිල් වික්‍රමසිංහලා දන්නවනේ. ඒක ඒගොල්ලන්ගෙන් බලාගත්තයි. ඔයාගේ වොයිස් කට් එක දැම්මේ නැද්ද ඒකට? නෑ ඒ මෙයා මම හිතන්නේ බොරුකාරයෙකු ආණ්ඩුවට කඩ යන එකෙක් මට පේන්නේ විදියට. එහෙනම් ඔයාගෙන් ඇහුවද? මගෙන් ඇහුවා මහා කාටද කියලා. මම පොට්ටුවල ගියා. ඌ එකපාරට මම යනවා මාම කියන්නේ යන්න ගියා. මම දකින්නක ඉන්න ආපහු දවස් මගෙන් වොයිස් කට් එක ගාම මම මූණට බයින්ද බලන්න තමයි යට ඉන්නේ. එහෙමද? ඔව්. ඒ කියන්නේ ඔයා පොට්ටුවට කිව්වම ඔයාව හල්ලා පොට්ටු කියපු ගමන් මිනිහා යනවා හරි මාමා කියාගෙන. ඒ වගේ අය තමයි මේ රටේ ඉන්නේ. මම හිතා ආණ්ඩුවල කඩ යන එකේ දුක දුවත් ඇවිල්ලා. කවුද එහෙම කළේ? අර කොණ්ඩ කොට එකේ සුදු මහත කොට ක්‍රේල් තියෙන එකේ කවුද කියලා මම දන්නේ නැහැ. උගේ නමවත් හරියට දන්නේ නැහැ. අර දල්දා මාලිගාවේ ලැට් වගේ. හරි අපි දැක්ක තමයි ෆෝන් වල ටීවී වල කාව. ඌ තමයි. මිනිහා ඌ තමයි. හරි ගොඩක් ස්තුතියි ඔයාලා පොට්ටු දිනයි කියලා. ඔයාලා පිළිවෙලෙන් දාන්න රටේ. නෑ අපි දානවා. අපි නම් දානවා. අපිට එහෙම පොට්ටු බලන්නකො ටීවී එකේ හරි බලා ගන්න පුළුවන්. නෑ ටීවී එකේ නේ මේක YouTube වල. YouTube වල අපි පුතාලට කියලා බලාගත්තා හැකි. පුතාලා කරන වැඩ මොකද්ද කියන එක ආණ්ඩුවට කඩේ යනවද? නැත්නම් මහින්ද රාජපක්ෂලා වෙනුව කඩේ යන්නේ නැතුව
මහින්ද රාජපක්ෂ මාත්‍රට කඩේ ගියට පවු නෑ. මේ රටේ යුද්ධයක් ඉතුරු නායකයෙක් අද ඒ ඔයගොල්ලෝ කියන්නේ ඔයා කඩේ යනවද මම මහින්දට කඩේ යනවා. අදටත් යනවා කඩේ. මහින්දට කඩේ ගියට පවු නෑ. අයියේ මහින්ද කියන්නේ මේ රටේ අද දරුවන්ට පාරේ බැලලා යන්න තත්ත්වයක් ඇති කළාන්නේ. ඉතින් මහින්ද මහත්තයා කඩේ ගියට පවු නෑ. මම එදත් කඩේ යනවා අදත් කඩේ යන්න කැමතියි. එහෙමනේ ඔව්. අනිවාර්යෙන් එතකොට මේ පොහොට්ටුව දිනයි කියලා විශ්වාස කරනවා පොට්ටුව දිනයි ඉස්සරහට තව අවුරුද්දක් දෙකක් යනකොට පොට්ටුව රජ කරයි මේ පාලේ රටේ. නාමල්ට ගේමක් ගහන්න පුළුවන් නාමල් දිනනවා අනිවාර්යයෙන් ඒ රත්තරන් කොල්ල දිනන්න ඕනේනේ. ඒ අයියේ ඒ මිනිහා තාත්තගේ පින් පාට තියෙනවනේ නාමල්ටත්. ඔව්. එතකොට මේ මහින්දලා කරා වගේ නාමලු නාමට පිළුවා නාමට කරන්න දැන් පිළුවා. හොරා කෑ වගේ ඒ හොරා කාප පේනවනේ පුතේ ඊයේ පෙරේදත් හම්බුණාන්නේ. අර රත්තරන් බඩු හොරකම් කරා හොරා කියලා කියපු හොරු ටික ඊයේ පෙරේදත් පොලිසියෙන් ගිහලා බාර දුන්න පොලිසියට. රත්තරන් කොයිද තිබුණේ? ඔය රජයේමනේ තිබුණේ රත්තරන්. එහෙනම් මහින්ද මාත්‍ර හොරා කාපුවා නම් අද මේ වගේ හදලා තියෙන සංවර්ධනයක්. ඒ හොරා කාලා නෑ. ඒ ඉඳ රට කණ්ඩ තමයි මුන් ආවිලා තින්නේ. 88 89 අපිත් දැක්කනේ මුන් කරපු දේවල්. මුන්ට තාම මේ මුල අමතක කරලා මුන් කියන තරමක් කියන්නේ බොරු. එහෙමනේ තාමත් බොරුව කියන්නේ කියන්නේ. ආණ්ඩුවට බෑ කියලාද කියන්නේ ආණ්ඩුවට මොනවද පිළුවන්? ෂුවර්ද ආණ්ඩුවට බෑ. එහෙමද ආණ්ඩුවට කරන්න බෑ මේ රට. එහෙමනේ ආණ්ඩුව දාලා යනවා. එහෙම හරි ගොඩක් ස්තුතියි හරි මොතේ හරි පුතේ හරි. අයි වොයිස් කට්ටයක් ගමුද මේ පාර කාට ඡන්ද දෙන්නේ කියලා ගමු කියන්න බෑන කාට ඡන්ද දෙන්නේ ඈ සජිත් මාත්‍යා තමයි කියන්නේ. සජිත් මහත්තයා දිනයිද කොළොන්න ඔව් තියෙන්නේ. එහෙමද හරි එහෙනම් ගොඩක් ස්තුතියි හරි අයි වොයිස් කට්ටයක් ගමුද හරි කවන්න ගමු කියන්න බෑ ළමා දෙන්නේ ඉතින්. සජිත් දිනයි කොළොන්න හැබැයි අපි දැක්ක Facebook එකේ නම් සම්පූර්ණයෙන් කියන මේ වෙන පක්ෂයකට කිව්වේ ඔය එමිති එක එක්කෙනෙක් ගෙන කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ දැන් වෙලා තියෙන දේවල් ඉතින්. එහෙමනේ ඔව් ඉතින් මිනිස්සුන්ට කඩේට ගිහලා පොල් ගෙඩියක් ගන්න තමයි බඩට දැනෙන්නේ. හයර් එහෙම කොහොමද දැන් ආරුත් දැන් ඉතින් අන්තිමට නන්නත්තාලා තමයි තියෙන්නේ. මම රුපියලයක් අඩු කරා කියලා තෙල් ඉවර නෑ නේ මම. ඉතින් තෙල් එහෙම අඩු කරානේ අර ඔව් ඉතින් කිව්වා ඉතින් මේ ලීටරේ ආංජනේ කොමිස් එක විතරයි තාම අඩු කරේ නැහැ 150ට දෙනවා කිව්වා. තාම දෙන දිනේ බලන් මේ ඉන්නේ. කවද දෙන්නේ කියලා. ඉන්නවා ඡන්දදායකයෝ පිරිසක් පියාම මේ පාර කාට ඡන්ද දෙන්නේ කොහොමද ඡන්ද දත්තේ ඡන්දේ දීලා ඔක්කොම දීලා කිලෝ ගන්න තියෙන්නේ ආයෙ කාටවත් දෙන්නේ නැහැ ඡන්දයක් නෑ. ඇයි ඒ තරමට කලකිරලාද ඔව් නැතුව ඉතින් කලකිරලා එන්න. ප්‍රයිවට් බස් වල කරන අපරාධ වලට. ක්ලීන් ශ්‍රී ලංකාවේ එහෙම බස් වලට හොඳට සහයෝගයක් දුන්නානේ කෑලි ගල්ලා කෑලි ගලවල සහායක දුන්නා ඉතින්. අපිට දලකොළ එහෙම වැඩි කරලා දුන්නා. මොනවද තාම කරලා තියෙන්නේ? කාටවත් ඡන්දයක් දෙන්නේ නැහැ. මේ පාර කාටවත් දෙන්නේ නැහැ ඡන්දය. මේ පාර ඡන්ද දෙන්න ඉන්නවා කියලා කියන්නේ නිකන් ඉන්න. අපි නිවාඩු දාලා කියලා ඡන්දය දෙන්නේ. තේරුම් නැහැ. පොදුවට තේරුම් නැති වැඩක් කරලා වැඩක් නැහැ අපිට. කාට ඡන්ද දෙන්නේ කොහොමද රටේ ආන්නේ පොහොට්ටුවට. පොහොට්ටුවද ඔව්. මම මෙච්චර කල් වැඩ කරෙත් ඒකට. ආයෙ දෙන්නෙත් ඒකට. අනුරට කරන්න බෑ. දේශපාලනේ නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. අපි මාලි මාමාට ඡන්දෙ දුන්නේ. නමුත් ඉතින් තාම සෙතක් නම් වෙලා නැහැ. ඒකට කොච්චර ඡන්ද දීලාද මේ මිනිස්සු? ඔව්නේ. ඔව්. ඒ මිනිස්සු යම්කිසි බලාපොරොත්තුවක් තුලින්නේ ඡන්ද දුන්නේ. තවත් අපේ ඡන්දදායකයෝ දෙන්නෙක් ඉන්නවා. අපි අහලා බලමු මේ පාර කාට ඡන්ද දෙන්නේ. මේ කියන්නේ ඡන්දෙ දෙන්නත් ඕනේ. දුන්නාට ඉතින් අපි හම්බ කරලානේ කන්නේ. ඡන්දෙ දීලා ඉතින් ඒගොල්ලෝ කන්න දෙන්නේ නැහැ නේද? අපි හම්බ කරොත් අපි කනවා. ඡන්දෙ දෙන්න ඕනේ. දෙනවා. ඒවනේ දෙනවා. හරි අපි හම්බ කරොත් අපි කනවා. ඒක තමයි. එතකොට මේ ආණ්ඩුව කියනවා මේ දැන් මේ වෙනකොට රටේ ආර්ථික තත්ත්වය ඉහළ දාලා තියෙනවා කියලා. ඉතින් ඒක ගැන නැද්ද ඔයගොල්ලෝ? එතකොට දැන් අපි හම්බ කරොත් අපි කන්න සුර සැප විඳින රාජ්‍යයක් කියන්නේ කතා කරේ මීට මාස 7කට විතර කලින්. ඒ දෙව්ව කතා කරලා සුරසප කොහෙද නැහැනේ ඇල්ටුත් නැහැනේ දැන්. ට්‍රිම් එකේ යන්නේ. ඒ වුණාට ඇල්ටෝ නැති වුණාට විට්ස් කාර් එක තියෙනවානේ ලක්ෂ 12ට වගේ. විස් කාර් ගත්තට දේරවන්න අපි ආස නැහැ කියන්නේ. සැපමදි. 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 ඔයා මොකද මේ පාර ඡන්දේ කාටද දෙන්නේ? කාටවත් දෙන්නේ දෙන්නේ නැහැ. යන්න ඉඳන් ඉන්නේ රටි. එහෙමද? රටම එපා වෙන තත්යකට පත් වෙලා වැඩන්නේ. ඒකෝර අර දුක් විඳින අන්තිම පැය එහෙම මොකද එහෙම දැන් කිව්වනේ දුක් විඳින අන්තිම පැය ඒකයි මේකයි කියලා කිව්වනේ දැන් ඉතින් කිව්වට කරාද නෑනේ. එහෙමනේ. වැඩන්නේ. ඒ කියන්නේ දැන් මේ පාර ඡන්දෙ දෙන්නෙම නෑ ඕගොල්ලෝ. ගම්පහ නගරේ තවත් තැනකට ආවා අපි අහලා බලමු කොහොමද මේ පාර ඡන්දෙ දෙන්නේ මේ කොහොමද අක්කී ඉතින් කියන්නකෝ මේ පාර ඡන්දෙ දෙන්නේ කාටද ඡන්දෙ දෙන්නේ කොහොමද? අපි කඩේ කට්ටිය නම් හිතාගෙන ඉන්නවා එදාතරේ කිසිම කෙනෙකුට ඡන්ද දෙන්නේ නැහැ. කන්න පුළුවන් උපරිම කාලා තියෙන්නේ රට. ඒ හින්දා කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ කියලා තමයි හිතාගෙන. ඒ කියන්නේ දැන් මේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ මිනිස්සුන්ගේ අභිලාෂයන්
ඉටු කරේ නැහැ කියලා ඔයගොල්ලෝ කියන්නේ. අපි හිතන්නේ නම් ඒ විදිහට තමයි. තියෙන දේත් කාලා තියෙන්නේ රට. ඒනවල දුක් විඳින අන්තිම පැය ඉවර කරන්නේ දැන් මාස 7කට කලින්. ඒ ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. අපි දන්නවනේ කරලා තියෙන දේවල් ටික. ඒකට ඕගොල්ලන්ට තමයි තේරෙන්නේ රටේ තත්ත්වය ඇත්තටම. ඔව් ඉතින් අපි මේ දුක් විඳලා මහන්සි වුණා හම්බ කරයි කියලා සතයක් වන්නේ අතේ අද ඒකනේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හම්බ කරන වැඩි වියදම් වැඩිද? වියදම් වැඩි. ඒ කියන්නේ බඩු වල බඩුවල ගණන් වැඩි ඔව්. හැමදේමනේ. ඔව් ඉතින් මේ දැන් මාස 6-7කට ඉස්සෙල්ලා 7,000ට 8,000ට තිබිච්ච තෙල් කෑන් එක දැන් 19,000යි. අපි කොහොමද ඉතින් කරන්නේ? ඔව්නේ. කරන්න විදියක් නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගන්නත් බැරි තත්ත්වයක තියෙන්නේ. ඔව් ඉතින් ඇත්තටම බෑ. ගම්පහ නගරේ තවත් තරුණ ඡන්දදායකයෙක් ඉන්නවා. අපි අහලා බලමු කාටද මේ පාර ඡන්ද දෙන්නේ කියලා. රටේ දැන් තියෙන තත්ත්වෙත් එක අනුර කුමාර තමයිද? හොරු අල්ලන එක ගැන එතකොට ගැන මොකද ඔබේ අදහස? හොරු ඉතින් දේශපාලනයට එන ඔක්කොම කරේ හොරකම ඉතින් අල්ලයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ අනුර කුමාර හොරු අල්ලයි කියලා ඔයා විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්න බෑ. බෑනේ. අපේ තරුණයෝ හරි කැමති ජපානයේ බයිසිකලයක් දෙන්නේ. තෙල් ගෑස් නෙවෙයි. ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම් ජාතික ජනබලවේගයේ ආර්ථ බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ගම්පහ නගරේ තවත් තරුණ ඡන්දදායකයෙක් ඉන්නවා. අපි අහලා බලමු මේ පාර කාටද දෙන්නේ කියලා. කාටවත් දෙන්න හිතන්නේ නැහැ. මොකද ඒ දෙන්න හිතන්නේ නැත්තේ මේ පාර ඡන්ද? වැඩක් නැහැ. ඉතින් කාට දුන්නා මෙච්චර කාලෙ එකපාරක් දුන්නා පළවෙනි ඡන්දේ වැඩක් නැහැ. කාටද දුන්නේ පළවෙනි ඡන්දේ? ඒක කියන්න බෑ. කාටද දුන්නේ කියලා. හිතා ගන්න ඕන. ඒකට විශ්වාසයක් නැතුව ඉන්නේ නේ. ඔව් තේරුම් ගන්න. තරුණයන්ගේ අපේක්ෂාවන් තරුණයන්ගේ අභිලාෂයන් ඉටු කරලා නැහැ මේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් කියලා ඔයගොල්ලන් කලකිරලා ඉන්නේ නේ. ඒව එපා වෙලා තියෙන්නේ. වැඩක් නැහැ. බලනවා අපි රේඩියෝලුත් ඉවරයි දැන්. විශාල්ටුත් ආවා. එපා වෙලා තියෙන්නේ මේ රජේ යන තත්ත්වෙන හරියන්නේ නැහැ. සෙට් වෙන්නේ නැහැ. අපි කොල්ලන්ට හරියන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ලංකාවේ දාලා යන්නවත් හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ ඉතින්. ගියත් ආ එනවා. කොහොම හරි හරි කෙනෙක් ඇවිල්ලා රට හදනකම් තමයි බලන් ඉන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ මෙච්චර කාලයක් බලාපොරොත්තු වෙච්ච දේවල් මේ කිසිදු රජයකින් උනේ නැහැ කියන එක තමයි මේ පවතින රජිනුත් උනේ නැහැ. නෑ බයික් එකක්වත් ගන්න chance එකක් නැහැ. ඔව් අමාරුවෙන් යන්නේ. ඇයි විත්කාරක ලක්ෂ 12කට ගන්න පුළුවන්. ඒ කාර් අපි යන තත්ත්වෙට කාර් නෙමෙයි උනේ අර. ඒ වයසවලනේ බයික් එක තමයි. ඒ වනේ දැන් විත්කාරක වේදිකාවේ කිව්වනේ විත්කාරක ලක්ෂ 12කට දෙනවා කියලා දැන්. ඒව බයික් එකක් ගන්න බෑනේ. ඕනේ. බයික් එකක් දැන් ලක්ෂ 10කට විත් වෙලා ඇවිල්ලා. ඔව්. ඒකින්ද කාර් ගන්න බෑ. හැබැයි ජපන් බයික් ගෙනන සරස්සල දෙනකෝ මාසයක් ගෙනාව තාම නැවේ ඉන්නේ. තාම නැවේ මම හිතන්නේ. එන පාටක් නැහැ. ඒ පාටක් නැහැ මම හිතන්නේ නැවේ මගේ ඉන්නේ. අනුරට ඡන්ද දෙන්නේ නැහැ කිව්වා. ඇයි අනුරට ඡන්ද දෙන්නේ නැහැ කියන්නේ? අනුරට ඡන්ද දෙනවා එක හොරෙක් හරි ඇල්ලුවා. දැන් මාස 6ක් 8ක් වෙනවනේ ඇවිල්ලා. කෝ දැන් අර උගන්ඩාවේ සල්ලිකෝ. දැන් කෝ අර ලැම්බෝගිනි ටිකකෝ. කෝ දැන් හොරු මහින්ද මහත්තයා හොරකම් කරපුවාකෝ. එක හොරෙක් උසාවියට ගෙනිච්චද? එක හොරෙක් ඇල්ලුවා නම් මට වෙන මොකුත් ඕනේ උගන්ඩාවේ සල්ලි ටික ගෙනාවා නම් මං අනුරට ඡන්ද දෙනවා. ඒ වුණාට දැන් දල්දා ප්‍රජාක්ෂණයක් කරලා සදැහැතික බෞද්ධයන්ට වන්දනා දළදා ප්‍රදර්ශනය කරේ කවුද? දළදා වහන්සේට ගහපු මිනිස්සු. මතක නැද්ද මහින්ද මහත්තයා කරපු දේවල්? ඕ දැන් අර මහින්ද මහත්තයාගේ පුතා බයිසිකලේ ගෙනහලා අර දළදා වහන්සේ වටේ ගියා කිව්වා. කොහොමද දැන් ඒවා? මේ සැරේ මොනවද කරේ? යන්න කුණු කොට තියෙනවා ටොන් එකමාරකට දෙකකට වැඩිය. ජනාධිපති කෙනෙක් වුණාම ඒවා සැලැස්මක් තියෙන්න ඕනේ. මම දැක්ක ඊයේත් කියනවා චූ කක්කා ඉඳ ගන්න ඒවා හැමදේම තියෙනවා කියලා. කොහොම ඉතින් දැන් මේගොල්ලෝ මෙහෙ රැස්වීමක් කරපුවාම කුණු ඔක්කොම එක්කහු කරනවානේ. කොහොමද දල්දා වහන්සේ වටින්නේ නැද්ද? එතකොට එතෙන්ට ගියේ කවුද? එතකොට දැන් කියනවා පයිල් මිටි කැබ් එකක් පිරෙන්න පයිල් තියෙනවා හැම කියලා කියන අනුර. ඒක තමයි. මට ඕනේ ඒ එක ෆයිල් එකක්. එක ෆයිල් එකක් දිගාරින්න මම එදාට අනුරට ඡන්ද දෙනවා. ඇත්තටම අපේ ගෙදර ඡන්ද 5යි. ඡන්ද 3ක්ම දුන්නේ අනුරට. දෙකක් ඇත්තටම මමයි මහත්තයයි විතරයි මේ නාමල් මහත්තයට දුන්නේ. ඒ වුණාට මම යටිහිතින් සතුටු වුණා. ඇත්තටම මගේ ගෙදරින් ඡන්ද 3ක් ගියා. මේ රටේ වෙනසක් වෙයි. ඒ හන්දා මේ කොහොම හරි අපේ රට ගොඩ නගයි කියන ඒවට දැන් මගේ පුතාලා hina වෙනවා. අපි අම්මා කියපු දේ ඇහුවේ නෑනේ කියලා. ඒ කියන්නේ දැන් රැවටුණා කියලා තේරෙනවා. රැවටුණා. අපි රැවටුණා ඇත්තටම මොනවාද කරේ? අර එක අස්සනින් හාල් අඩු කරනවා. හාල් මොල් මාගියා මේව කරන්නේ කියන්නේ. කො හාල් දුන්නද? අර මේසෙට එහෙම තට්ටු කරලා මේසෙට තට්ටු කරලා රුපියල් 10ක් වැඩි කරා. ඒකයි උනේ. අපි දැක්කනේ ඒවා. එහෙමනේ. ඉතින් මොලේ තියෙන හරක් තමයි ඉතින් මේසරේ ඡන්දෙ දෙන්නේ. බලමු මම නම් දෙන්නේ නැහැ. ෂුවර් එකටම දෙන්නේ නැහැ. අපෝනේ. ඒ කියන්නේ අනුරට රට කරන්න පුළුවන් කියලා. අනුරට රට කරන්න බෑ. කාටද පුළුවන් ඒකට? එන්න ඕනේ නාවල් මහත්තයා. මොකද රටට ආදරය කරන බලන්නකො මේසරේ කිරි උතුරෙව්වා අවුරුද්දට.
දරුවෙක් මල්ලෙක් වයිෆ් තියාගෙන කිරි උතුරන්න පුළුවන් කාටද? ඒ වගේ පවුලක් දැක්කද ඔයාලා YouTube එකේ? TV එකේ? ඒ වුණාට මේ අපේ ජනාධිපති සහෝදරයා කියනවානේ කිරි උතුරන්නේ නැති ඒකෙන් රටට මිලියන ගාණක් සල්ලි පාත් ඉතුරු කරලා කියලා. ඒ වගේ ජනාධිපති කෙනෙකුට රටට ආදරය කරන්න දරුවෙක් මල්ලෙක් හරියට ඉන්න ඕනේ. රටට තමන්ගේ වයිෆ් අඳුන්වලා දෙන්න ඕනේ. අපි තාම ආර්යාව දැක්කේ නැහැ. එතකොට අර අම්මා ගියා දළදා වහන්සේ වඳින්න තල්ලු කරගෙන. එතකොට පුතාට රටේ ජනාධිපතිට තමන්ගේ අම්මව දළදා වහන්සේ වන්දන්න බැයි නම් රටේ මිනිස්සුන්ට මොන කතාවද? තමුනේ තමන්ගේ අම්මට ආදරයක් නැත්නම් රටේ ජනතාවට කොහොම ආදරයක්? කවදාවත් නැහැ. ඒ හන්දා අනුරට කරන්න බෑ. අන්තිම වශයෙන් කියන්නේ අනුරට කරන්න බෑ. අනුරට කරන්න බෑ. හරි ගොඩක් ස්තුතියි.